සංඛ්‍යා ද්විමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා මොනවද මේ ද්විමය සංඛ්‍යා කියන්නේ කියලා ඉස්සෙල්ලාම කතා කරමු. ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න දෙයක්. නැත්නම් IT කරපු අය කෝ බලන්න IT වලදී ඉගෙනගෙන තියෙනවා. IT වලදී ඉගෙනගෙන ඇති සමහරක් වෙලාවට ද්විමය සංඛ්‍යා කියන එක. හරි? හරි. එතකොට අපි ඉස්සෙල්ලාම ද්විමය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න බලමු. ද්විමය සංඛ්‍යාවක් කියන්නේ පුතේ දැන් හිතන්න දැන් අපි දන්න එකක් තමයි ද්විමය සංඛ්‍යා වලට කලින් දශමය සංඛ්‍යා. දශමය සංඛ්‍යා කියන්නේ 10 පාදයේ සංඛ්‍යා. ඒ කියන්නේ 5463. මේක 10 පාදයේ සංඛ්‍යාවක් නේ. එතකොට මේක මොන ස්ථානයේද? එක ස්ථානයේ. එක ස්ථානයේට අපි කියනවා 10 කීවෙනි තැනද? බිංදුවෙනි තැන කියලා. 10 බිංදුව. ඒ කියන්නේ ඕනෑම පාදයක් යටතේ දර්ශකයේ බිංදුවයි නම් උත්තරේ කීයක් වෙනවද? එකක් වෙනවා. පැහැදිලිද? එකක් වෙනවා. ඒකට තමයි එක ස්ථානෙ වෙන්නේ. 10 පළවෙනි බලය. 10 පළවෙනි බලේ උත්තරේ කීයද? 10යි. එහෙනම් මෙතන එනවා කීයද? 10 පළවෙනි බලය. මේක 10 දෙවෙනි තැන. මේක 10 තුන්වෙනි තැන. එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, 10 තුම කියන්නේ 1000. 10 ස්ථානය. ඒතර මෙන්න මේ සංඛ්‍යාව අපි කියනවා මොනවද? දශමය සංඛ්‍යා කියලා. 10 පාදයේ සංඛ්‍යා කියලා. ද්විමය කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා කියන එක. දැන් 10 පාදයකට 10 පාදයේ සංඛ්‍යාවකට පාවිච්චි කරන ඉලක්කම් මොනවද කියලා කතා කරමුකෝ. අපි ද්විමය කියන තව පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. 10 පාදයේ සංඛ්‍යාවලට 10 පාදයේ සංඛ්‍යාවල 10 පාදයේ සංඛ්‍යාවල භාවිතාවන ඉලක්කම් මොනවද? භාවිතාවන ඉලක්කම් 10 පාදයේ සංඛ්‍යාවල භාවිතාවන ඉලක්කම් මොනවද? කියන්නකෝ බලන්න. භාවිතාවන ඉලක්කම් 10 පාදයේ සංඛ්‍යාවකට මොනවද තියෙන්නේ? බිංදුව පාවිච්චි වෙනවා. ඊළඟට 1 ඊළඟට 2 ඊළඟට 4 5 6 7 8 ඉලක්කම් කීයක් පාවිච්චි වෙනවද? 10ක්. 1 2 3 4 5 6 7 8 9 10. 10 පාදයේ සංඛ්‍යාවක් නම් 10ට අඩු හැම ඉලක්කමක්ම මොකද වෙන්නේ? පාවිච්චි වෙනවා. මේවට මෙන්න මේ ඉලක්කම් ටිකෙන් හැදෙන සංඛ්‍යා අපි කියනවා මොනවද? 10 පාදයේ සංඛ්‍යා කියලා. 10ට අඩුවෙන් තියෙන හැම ඉලක්කමක්ම පාවිච්චි වෙනවා. හැම සංඛ්‍යාවක්ම පාවිච්චි වෙනවා. පැහැදිලිද? හරි. එතකොට ද්විමය කියන්නේ පුතේ ද්විමය සංඛ්‍යාවක් කියන්නේ. ද්විමය කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා කියන එක. දෙකේ පාදයේ සංඛ්‍යා. පාදයේ දෙකවන සංඛ්‍යා. 10 පාදයේ සංඛ්‍යාවල 10ට අඩු ඉලක්කම් ටික පාවිච්චි උනේ. දෙකේ පාදයේ සංඛ්‍යාවක් නම් කීයට අඩු ඉලක්කම්ද පාවිච්චි වෙන්නේ? දෙකට අඩු ඉලක්කම්. දෙකට අඩු ඉලක්කම් මොනවද තියෙන්නේ? බිංදුවයි එකයි. මෙන්න මේ ඉලක්කම් දෙක විතරයි පුතේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් නම් නැත්තම් ද්විමය සංඛ්‍යාවක් නම් භාවිතා වෙන්නේ. වෙන කිසිම ඉලක්කමක් තියෙනවද? නැහැ. මෙන්න මේවා එකක්වත් ඉන්නේ නැහැ ද්විමය සංඛ්‍යාවකට. පැහැදිලිද? මේ ඉලක්කම් භාවිතා වෙලා හැදිලා තියෙන හැම සංඛ්‍යාවක්ම අපි කියනවා මොන සංඛ්‍යාවක්ද? ද්විමය සංඛ්‍යාවක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් එහෙම පුතේ 1 1 බිංදුවයි 1 1 බිංදු 1 බිංදුවයි 1 1 1 1 1 1 මේ ඔක්කොම මොන සංඛ්‍යාද? ද්විමය සංඛ්‍යා. බිංදුව එක පමණක් භාවිතයෙන් හැදිලා තියෙන සංඛ්‍යා. පැහැදිලිද? හරි. එහෙනම් ලියා ගන්න. මේක ලියා ගන්නකො. ඊට පස්සේ අපි ද්විමය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා ලියමු. අනෙත් එකත් අපි මේක ලියලා ඉන්නේ. ද්විමය සංඛ්‍යාවක් කියන්නේ පුතේ ද්විමය සංඛ්‍යාවක් කියන්නේ ද්විමය සංඛ්‍යා යනු බිංදුව එක පමණක් භාවිතයෙන්
සැකසුණු ඉලක්කම්. සැකසු ඉලක්කම්. අපි කියනවා මොන සංඛ්‍යාවද? ද්විමය සංඛ්‍යා කියලා. පැහැදිලිද? හරි. සටහන් කරගන්න. මම කරන්න. මේ ටික සටහන් කරගන්න. ඔව් ඒ ටික ලියා ගන්න. හරිද? මට සටහන් කරගන්න. ඒතර මේක ලියාගත්තී මේ පිළිවෙල ලියා ගන්න. ද්විමය සංඛ්‍යා හඳුන්වගත්ත ඉස්සෙල්ලාම දශමය සංඛ්‍යා මොනවද කියලා දැනගෙන ඊට පස්සේ ද්විමය වලට පාවිච්චි වෙන්නේ බිංදුවයි එකයි විතරයි. එහෙනම් මෙන්න උදාහරණ ද්විමය සංඛ්‍යා පමණක් ද්විමය සංඛ්‍යා වලට භාවිතා වෙන ඉලක්කම් ටික අපි ඔය ලිව්වේ. හරි. මට සටහන් කරගන්න ඕක. ඔය ද්විමය සංඛ්‍යාවක් අපි හඳුනාගත්ත විදිය. හරිද ලියාගත්තද? ද්විමය සංඛ්‍යාවක් ඊළඟ මාතෘකාව ලියා ගන්න. ද්විමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් ගණක රාමුවක නිරූපණය ලියා ගන්නකො මාතෘකාව ද්විමය සංඛ්‍යාවක් ගණක රාමුවක නිරූපණය. හරි නේද? ද්විමය සංඛ්‍යාවක් ගණක රාමුවක නිරූපණය. හරිද පුතේ? හරි. දැන් බලන්න. අපි ඉස්සෙල්ලාම ද්විමය එකට කලින් දශම එකක් බලමු. දශමය සංඛ්‍යාවක්. දශම එකක් ගණක රාමුවක නිරූපණය කරන විදිය බලන්න. අපි දන්නවා 5124 ගණක රාමුවක නිරූපණය කරන්න නම් මේ ස්ථානයේ මොන ස්ථානයේද 10 බිංදු වෙනි තැන. මේ ස්ථානයේ මොන ස්ථානයේද 10 පළවෙනි තැන. මෙහා 10 2. මෙහා 10 3. එහෙනම් ස්ථාන කීයක් ඕනිද? එක ස්ථානයයි දස ස්ථානයයි සිය ස්ථානයයි දහ ස්ථානයයි. එහෙනම් ඔන්න ලියාගත්තා ස්ථාන ටික. මේක එක ස්ථානය නැත්නම් 10 බිංදු වෙනි තැන, මේක 10 පළවෙනි තැන, මේක 10 දෙවෙනි තැන, මේක 10 තුන්වෙනි තැන. 10 බිංදු වෙනි තැන බෝල කීයක් අඳින්න ඕනේද? 4ක් අඳින්න ඕනේ. 1යි 2යි 3යි 4යි. ඔන්න අපි ඇඳා 10 පළවෙනි තැන බෝල කීයක් අඳින්න ඕනේද? 2ක් අඳින්න ඕනේ. 2ක් අඳින්න ඕනේ. අඳින්නකෝ ඔයාලා
ඊළඟට 10 දෙවෙනි තැන බෝල එකක් අඳින්න ඕනේ. 10 තුන්වෙනි තැන බෝල පහක් අඳින්න ඕනේ. හරි නේද? හොඳට බලන්න. මං කරන්න. හරි. දැන් යමු දශමයේ ද්විමයකට. දශමයකින් යන් ද්විමයකට. ද්විමයකේ එන්න පුළුවන් ඉලක්කම් මොනවද? ද්විමයකේ එන්න පුළුවන් ඉලක්කම් 1.0යි විතරයි. එහෙනම් මෙන්න මේකේ ද්විමයක ලියද්දී සංඛ්‍යා පැටලෙන නිසා දැන් කෙනෙක්ට කියන්න පුළුවන් 11011 තමයි මේ තියෙන්නේ කියලා නේ. හැබැයි මේක ද්විමයකක් නිසා අපි මෙතනින් දාගන්නවා කවුද කියලාද? 2 කියලා. ඒතර මෙයා කියවන්නේ කොහොමද? 1 1 බිංදුවයි 1 1 11000 කියලා එහෙම කියවනවද? නෑ. මේක අපි ඉලක්කමෙන් තමයි සංඛ්‍යාව කියවන්නේ. පැහැදිලිද? හරි. දැන් එහෙනම් මේක මේ ස්ථානයේ මොන ස්ථානයේ වෙන්න ඕනිද? මෙයා 10 බිංදුවෙනි තැන නම් 10 පාදයේ සංඛ්‍යාවල 10 බිංදුවෙනි තැන නම් මෙයා මොන ස්ථානයේද? 2 බිංදුවෙනි තැන. තේරුණාද? මේක 2 බිංදුවෙනි තැන. මේක 2 කීවෙනි තැනද? මේක 2 පළවෙනි තැන. මේක 2 දෙවෙනි තැන. මේක 2 තුන්වෙනි තැන. මේක 2 හතරවෙනි තැන. ගණකරාමු අඳින්න ස්ථාන කීයක් තියෙන්න ඕනිද? 1 2 3 4 5. පහක් අඳින්න. මට අඳින්න වැඩි වෙලා ගන්න එපා. දැන් පොඩි ළමයි නෙවෙයි. ආයි පන්ති පටන් ගන්න 2යි තියෙන්නේ කියලා කිව්වා නේද? දහයේ නෙවෙයි. 2 බිංදුව 2 1 2 2 2 3 2 4. හරිද? එයා ගන්න 2 බිංදුව. 2 බිංදුවේ කීයක් තියෙනවද? 1යි. 2 1 කීයක් තියෙනවද? 1යි. 2 2 කීයක් තියෙනවද? බිංදුවයි. 2 3 කීයක් තියෙනවද? 1යි. 2 4 කීයක් තියෙනවද? 1යි. එහෙනම් මෙන්න සංඛ්‍යාව අපි නිරූපණය කරා ගණක රාමුවක. පැහැදිලිද? පැහැදිලි වුණාද නිරූපණය කරන විදිය? හරි. එන්න පුතේ ඊළඟ එකට. ඊළඟ එක ලියා ගන්න. මේක සටහන් කරගන්න ඉක්මනට සරල කාරණාවක් කතා කරන්න ඔය. හරිද? හරි. සංඛ්‍යාවක් මාතෘකාව විදිහට ලියා ගන්න. සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් නැත්නම් දශමයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් හරි සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් ලෙස ලිවීම. ද්විමය සංඛ්‍යාවක් ලෙස ලිවීම. ද්විමය සංඛ්‍යාවක් ලෙස ලිවීම. ඉවද? අපි බලමු මෙන්න මේක. ද්විමය හරි මොනවා හරි ලියන්න කලින් මෙන්න
හරිද? දැන් බලන්න මේ සංඛ්‍යාව දිහා. අපි ගමු 53. මේක මොන පාදෙන්ද මේ තියෙන්නේ කියලා බලන්න. මොනවා ලියන්නත් කලින් අපි බලන්න ඕනේ දීලා තියෙන සංඛ්‍යාව මොන පාදෙන්ද තියෙන්නේ කියලා. මොන පාදෙන්ද තියෙන්නේ? 10 පාදේ. ඒතර 10 පාදේ එකක් කොහමද? දෙකේ පාදයට හරවන්නේ. ද්විමය විදියට කොහමද හරවන්නේ? ඔන්න බලා ගන්න. 10 පාදේ තියෙන කෙනෙක් දෙකේ පාදයට හරවන්න නම් මේ සංඛ්‍යාව බෙදාගෙන යනවා කියන්නේ දෙකේ. එහෙනම් දෙකෙන් බෙදෙනවා. 2යි. දෙකෙන් බෙදුවොත් කීයක් එනවද? 5ට දෙකේ ගොඩවල් 2යි. එකක් ඉතුරුයි. 13ට කීයද? 6යි. එහෙනම් ඉතුරු කීයද? 1යි. තේරුණාද? කතෙදි තේරුණාද? 53 දෙකෙන් බෙදුවොත් කීයද? 26යි. ඉතුරු කීයද? 1යි. ඉතුරු එක අපි දාගන්නවා කොයි පැත්තෙන්ද? මේ පැත්තට. පැහැදිලිද? ඊළඟ එක. 26 බෙදනවා කියේද? දෙකෙන්. 26ට දෙකේ කොටවල් කීයද? 13යි. ඉතුරු කීයද? 1යි. 26න් 26 දෙකෙන් බෙදුවම 13යි. ආ ඉතුරු තියෙනවද? නෑ ඉතුරු කීයද? බිංදුවයි. එහෙනම් මෙයා කීයද බෙදා ගන්න? දෙකේ. 13ට දෙකේ කොටවල් කීයද? 13ට දෙකේ කොටවල් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. 6යි ඉතුරු කීයද? දෙනවම 1යි. 6ට දෙකේ කොටවල් කීයක් තියෙනවද? 3යි. ඉතුරු කීයද? බිංදුවයි. 3ට දෙකේ කොටවල් කීයක් තියෙනවද? 1යි. ඉතුරු කීයද? 1යි. 2ට දෙකේ කොටවල් කීයක් තියෙනවද? බිංදුවයි. ඉතුරු කීයද? තේරුණාද? දැන් ද්විමය සංඛ්‍යාව මොකක්ද? මෙන්න මේ ටික තමයි ද්විමය සංඛ්‍යාව වෙන්නේ. මෙන්න මේ ටික. අපි මේක බෙදාගෙන එනවා කීය වෙනකන්ද? බිංදුව වෙනකම් බෙදාගෙන එනවා. පැහැදිලිද? තේරුණාද? ඒකලා මොකද කරන්නේ? මෙන්න මේ සංඛ්‍යාව ලියාගන්නේ යටින් උඩට. කොහෙද? උඩ අතට. උඩට තමයි සංඛ්‍යාව ලියන්නේ. උඩය නෙවෙයි උඩට. හරිද? එහෙනම් ලියනවා 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි මෙතන කීයද ඉන්නේ? 1යි. තේරුණාද? 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1. තේරුණාද? හරි. එහෙනම් මෙතනින් අග ලියනවා අපි කීයද? මොන පාදයෙන්ද මේ ආවේ? දෙක පාදේ. තේරුණාද ගත්ත විදිය? ඉක්මනට සටහන් කරගන්න. බෝඩ් එක දිහා බල බල ඉන්න නැතුව. අනියම කරන්න දැන්. 53 දෙකේ පාදයට හරවන්න තියෙන්නේ. කියන්නේ ඉලක්කමක්. උතර කියන්නේ ඉලක්කම. සංඛ්‍යාවක් කියන්නේ ඉලක්කමක් නෙවෙයි සංඛ්‍යාවක්. කැමතියක් කියන්නේ. උතර කියන්නේ සංඛ්‍යාවක් කියන්නේ. කියන්න. 63. 10 පාදේ. අලියන්. දෙකේ පාදේ හරවන්න. ඔව්. හතර ඉවර ඇති. ඉවර ඇති නේද? දැන් හතර ඉවර වෙන්න ඕනේ. ඔලෝසන් නැහැ. බෝඩ් එක දිහා බලන්නේ නැහැ කවුරුත් හදන්න ඕනේ.
හරි. හරි. සංඛ්‍යාව ලියන්න. කොහෙන් කොහෙටද ලියන්නේ? යටින් උඩට 1.0.0.0.0.1 ලියන්නේ කොහොමද? ඉවරද? හරි නේද? අහන්න කරගත්තානේ. ඉන්න මේ ගානට මේකේ තුන්වෙනි ගාන දෙන්නේ ඕම් බලා ගන්න 168 10 පාදේ අලියන්න දෙකේ පාදයට මම කරා දෙකේ පාදයේ සංඛ්‍යාවක් විදිහට ද්විම එකක් විදිහට ලියන්න. හරි 16ට බලන්න පුතේ මෙහෙම එකක් ආපුවම එකට නෑ 16ට කීයද 8යි 8ට කීයද 4යි ඉතුරු කීයද 0යි ඊළඟට දෙකෙන් බෙදන්න 8ට බලන්න 4යි මෙතන කීයද 2යි ඉතුරු කීයද ඊළඟට මෙතන දෙකෙන් බෙදනවා 4ට 2යි 2ට 1යි ඉතුරු 0යි දෙකෙන් බෙදනවා 1යි මෙතන 0යි මෙතන ඉතුරු කීයද 1යි 10 දෙකෙන් බෙදෙනවා කීයද 5යි ඉතුරු කීයද 1යි ඈ 0යි 10 දෙකෙන් බෙදුනොත් ඉතුරු 0යි දෙකෙන් බෙදුවොත් 5 2යි ඉතුරු කීයද 1යි 2 දෙකෙන් බෙදෙනවා ඉතුරු කීයද 1යි ඉතුරු 0යි දෙකෙන් බෙදෙනවා 0යි ඉතුරු 1යි එහෙනම් මෙන්න මේ ටික ඔක්කොම අපි ලියා ගන්නවා මොනවා විදියටද සංඛ්‍යාව විදියට යටින් උඩට කොහෙන්ද යටින් උඩට 1.1යි 0.1යි 0.3 දෙක පාදය ඔන්න ඒක හරි දෙක පාදය අපි ලියන්නේ කොහෙන්ද යටින් උඩට පකන්නද හරිද සටහන් කරගත්තද හරි ඉතින් මේ කතා කරේ පුතේ දශමය සංඛ්‍යාවක් අපි කොහොමද ද්විමය සංඛ්‍යාවක් කරගන්නේ කියන එක. ඒතර ඔයාලට මේ පේන්න තියෙන්නේ දශමය සංඛ්‍යාව. එයා දෙකෙන් බෙදාගෙන යනවා. ඉතුරු එක තමයි මේ පැත්තෙන් වැටුනේ. ද්විමය සංඛ්‍යාව ලියාගන්නේ මෙන්න මේ ඉතුරු සංඛ්‍යා ටික යට ඉඳන් පිළිවෙලට කොහෙද ලියන්නේ උඩට ලියා ගන්නවා. පැහැදිලිද? එහෙනම් මෙයාට අපි කියනවා මොකද්ද? ද්විමය සංඛ්‍යාව. තේරුණාද? එහෙනම් ඔන්න හරි. තේරුණාද? එහෙනම් මේ කොටස ඔන්න අපි ඉවර කරා. අපි යමු ඊළඟ කොටස. දැන් උගේ අනිත් පැත්ත මොකක්ද? දශමය ද්විමය කරන්න පුළුවන් නම් ද්විමයක් දශමය කරන්න බැරිද? පුළුවන්. එහෙනම් අපි ඊළඟට ඉගෙන ගන්නවා ද්විමය දශමය කරගන්න විදිය. පැහැදිලිද? හරි. එහෙනම් ලියා ගන්න මාතෘකාව. හරිද? ලියා ගන්න මාතෘකාව විදියට අපි ලියමු ද්විමය සංඛ්‍යාවක් කතා කරන්න යන්නේ ද්විමය සංඛ්‍යාවක් ඒ කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක්
ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් ලෙස දැක්වීම. දශමය සංඛ්‍යාවක් ලෙස ලියා දැක්වීම. ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් ලෙස ලියා දැක්වීම. සරල කාරණාවක්, එච්චර අමාරු නැහැ. හරි නේද? හරි. දැන් කියන්න කැමති ද්විමය සංඛ්‍යාවක් කියන්න ද්විමය සංඛ්‍යාවක් පුතා. ද්විමය 52 ද්විමයද? දශමයද? දශමය. ද්විමය සංඛ්‍යාවක් 1 1 බිංදුවයි 1 1 1. මේ මොන සංඛ්‍යාවක්ද? දෙක පාදයේ සංඛ්‍යාවක්, ද්විමය සංඛ්‍යාවක්. මේකේ අහගන්න දැන් එන්නේ. හරි? මෙයා දශමය කරන්න නම් පුතේ ඔයා කරන්න ඕනි මේ සංඛ්‍යා ඔක්කොම මොකද කරන්න ඕනි? තියෙන ස්ථාන ටික අඳුර ගන්න. මේ ඉලක්කම් ටික තියෙන ස්ථාන ටික. මේකේ ස්ථානය මොකද්ද? දෙකේ. දැන් දෙකේ පාදයේ සංඛ්‍යාවක් නම් දෙකේ බලන්නේ. 10 පාදයේ සංඛ්‍යාවක් නම් 10 බලන්නේ. මේ මොන ස්ථානේද දෙකේ? දෙකේ බිංදුව තැන. මේක දෙකේ 1. මේක දෙකේ 2 තේරුණාද? හරි. දැන් මේක අපි කරන්න කලින් මේ වැඩේ ඔයා මට කරලා දෙන්න. දෙකේ බිංදුවේ අගය කීයද? දෙකේ බිංදුවේ අගය කීයද? 1යි. ගොඩක් හොඳයි. දෙකේ පළවෙනි බලයේ අගය කීයද? 2යි. දෙකේ අගය කීයද? 4යි. දෙකේ තුනේ අගය කීයද? 6යි. දෙනවා 6. දෙවරක් දෙක 4 4ක් දෙක 8යි. දෙකේ 4 කීයද? දෙවරක් දෙක 4 4ක් දෙක 8යි. 8වරක් දෙක 16යි. දෙකේ 5 32යි. දෙකේ 6 64යි. දෙකේ 7 128යි. හැම වෙලාවෙම මොකද වෙන්නේ? මෙයා මොකද වෙන්නේ? දෙගුණ වෙවි යන එක වෙන්නේ. එහෙනම් මේක පැහැදිලිද? මෙන්න මේක තමයි යාට මේ වැඩේ කරන්න අවශ්‍යම කෙනා. පැහැදිලිද? අවශ්‍යම කෙනා. මම දැන් මේක අඳුරගත්ත නිසා කෙටි ක්‍රමයකින් මේක කරන්න කියලා දෙනවා. ඔන්න බලන්න. මම ආයත සංඛ්‍යාව මෙතනින් ලියන්නම්. 1යි 1යි බිංදුවයි 1 3යි. දෙක පාදය. තේරුණාද? හරි. ආගන්න. දෙකේ බිංදුවෙනි තැන අගය කීයද? දෙකේ බිංදුවෙනි තැන අගය කීයද? 1යි. මෙන්න 1. දෙකේ පළවෙනි තැන අගය කීයද? 2යි. දෙකේ තුන්වෙනි තැන අගය කීයද? 4යි. ඊළඟ තැන කීයද? 8යි. මේක බලන්න හොඳට 16යි. මෙතන 32යි. දැන් එහෙනම් මෙච්චරයි කරන්න ওই 10 පාදයට හරවන්න. ඔන්න බලන්න 32 වතාවක් 1 කීයද උත්තරේ? 32යි. 16 වතාවක් 1 කීයද? 8 වරක් බිංදුව කීයද? බිංදුවයි. 4 වරක් 1 දෙවරක් 1 එක් වරක් 1 32යි 16යි කීයද? 32යි 16යි. 48යි 4යි 52යි 52යි 4යි 52යි 2යි 52යි 54යි. මෙතන කීයද එන්නේ? එකක් එකතු කරොත් 55යි. එහෙනම් උත්තරේ කීයද? 55යි. මේ මොන පාදයෙන්ද? 10 පාදයෙන්. පැහැදිලිද? හරි. සටහන් කරගන්න. මේ ඔක්කොම සටහන් කරගන්න. මම ලේසිම ක්‍රමය කිව්වේ. ආයෙත් මම පැහැදිලි කරනවා ඔයාලා සටහන් කරගන්නකම් බලන්න. තේරුම් නැති අය. මේ තියෙන්නේ ස්ථාන ටික පිළිවෙලින්. ඒ ස්ථානවල ස්ථානීය අගයන් ටික තමයි මේ තියෙන්නේ. මේ පළවෙනි මේකේ ස්ථානීය අගය 1යි. මේකේ 2යි. මෙතන 4යි. මෙතන කීයද? 8යි. මේකේ 16යි. මේකේ 32යි. පැහැදිලිද? හරි. එහෙනම් අපිට එන්න ඒ ස්ථානීය අගයෙන් මෙයා ගුණ කරගත්තා නම් හරි.
පළවෙනි තැන ಗುಣ කරනවා 1කින්, දෙවෙනි තැන 2කින්, තුන්වෙනි තැන 4ෙන්, හතරවෙනි තැන 8ෙන්, පස්වෙනි තැන 16ෙන්, හයවෙනි තැන 32කින්. එහෙනම් 32 වතාවක් 1 32යි, 16 වතාවක් 1 16යි, 8 වරක් බිඳුව බිඳුවයි, 4 වරක් 1 4යි, දෙවරක් 1 2යි, එක් වරක් 1 1යි. එහෙනම් 55 කීයේ පාදයෙන් දෙන්නේ? 10 පාදයෙන්. තේරුණාද? හරි. මං කරා. තේරුණාද? හරි. මං කරන්න. හරිද? ini ඊළඟ ගානට ඇති ඉවරයි ඉවරයි. ඉතින් ඊළඟ ගානට මම ඊළඟ ගානත් මෙතනින් දෙන්නම්. දැන් ඔයාලට මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න පුළුවන්ද? හරි පුතා හරිනේ. මේ ටිකත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේකට යොදන්න පුළුවන් වෙන්නේ මේ ටික ඔක්කොම. එහෙනම් දැන් මෙන්න මේ සංඛ්‍යාවට එන්න 1යි 1යි බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුව අදන්න. මේක දෙක පාදයෙන් දීලා තියෙනවා. මේක 10 පාදයට හරවන්න. කරන්න තියෙන්නේ චූටි කාරණාවක්. චූටි දෙයක්. මේ තියලා තියෙන ස්ථානීය අගයන් ටික පිළිවෙලට. එහෙනම් මෙන්න මේ පැත්තේ කොනේ ඉඳන් අපි ಗುಣ කර ගන්නවා කියනද 1කින් 2කින් 4ෙන් මේ දෙගුණ වෙවි යන්නේ. මෙයා 8ෙන්, මෙයා 16ෙන්, මෙයා 32කින්, මෙයා 64ෙන්. දැන් මොකද කරන්නේ? 64 වතාවක් 1 කීයද? 32 එකක් කීයද? 16 බිඳුවක්, 8 බිඳුවක්, 4 එකක් 4යි, 2 එකක් 2යි, 1 බිඳුවක් බිඳුව. එහෙනම් දැන් එකතු කරමු. එකතු කරලා දාන්න. 64යි 68යි 70යි 70යි 32යි කීයද? 102යි 10 පාදේ. උච්චර සරලද බලන්න පුතේ. ඉක්මනට දාගන්න. මම මේ පාඩම ඉක්මනට කතා කරනවා සරල මාතෘකාවක් වගේ. හරි කවුරුත් කියන්නේ ළමයිට එතකොට මේකෙන් හරි දැන් බලා ගන්න පුළුවන් එන්න කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහට එන් කරනවා. ලේසිම ක්‍රමය ළමයි කියලා දුන්නේ හරි. ද්විමේය සංඛ්‍යාවක් දශමයේ ලෙස ලියා දැක්වීම. හරි ගොඩාක් අය පටලව ගන්න එකක් ඕක. ඒක නිසා හරියට කරන්න. තව එකක් දීලා අපි ගාන නතර කරමු. ඊළඟ කොටසට යමු. හරි. ඉන්න මේ ගානට. දැන් ඕනම එකක් පුළුවන් වෙන්න ඕනි. දැන් සරල ක්‍රමය ඔයාලා දන්නවා. 1යි 1යි බිඳුවයි 1යි 1යි 1 දෙක පාදේ. අදන්න. සරලම ක්‍රමයට. හරි.
ඉවරයි නේද? කෙලින්ම අගයන් ටික දාගෙන යන්න තියෙන්නේ පුතේ මොනවද කරන්න තියෙන්නේ? මෙතන එකෙන් පටන් ගන්නෙ 1යි 2යි 4යි 8යි 16යි 32යි 60 64 වරක් එක 32 වතාවක් එක 16 වරක් බිඳුව 8 4 2 1 මේ බලන්න 64යි 32යි එකතු කරොත් කීයද 96යි 96යි 8යි 104යි 96යි 8යි 104යි 108යි 108යි 2යි 10යි 111යි එහෙනම් උත්තරේ එනවා කිය 211යි මොන පාදයටද 10 පාදයට තේරුණාද දැන් පුළුවන් නේද ඒක සරලම විදියට කියන්නේ ගොඩාක් ඇදහැද කියන්නේ නැහැ හරි එහෙනම් අපි ඔය ඉවර කරේ පුතේ ද්විමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් විදියට ලියන ලේසිම එක දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනි ඕනම එකක් ඒ විදියට ලියන්න හරි එහෙනම් අපි ඊළඟ කොටස කතා කරන්න ගමු හරි ඔයාලට මේ දීලා තියෙන ගණන් ටික දශමයේ සංඛ්‍යා ටිකක් නේ දීලා තියෙන්නේ මෙන්න මේ දශමයේ සංඛ්‍යා ටික ද්විමය ආකාරයෙන් දක්වන්න මේ දශමයේ සංඛ්‍යා ටික ද්විමය ආකාරයෙන් දක්වන්න ඉක්මන් කරන්න වැඩි වෙලා ගන්න එපා ඔය දෙවනි පාඩම ලේසි පාඩමක් ඉක්මනට කරන්න මේක මම ඊළඟ කොටසට ඕනි වෙන්න තමයි මේ දීලා තියෙන්නේ දෙක දෙකෙන් බෙදපුවම එකයි ඉතුරු බිඳුව එකක් දෙකෙන් හරි බලන්න මේ ආන්න පුතේ හොඳට බලන්න ගැටලු ගොඩක් ඉන්න ඇතිනේ දැන් තමයි ගැටලු වෙන්නේ ඕම් බලන්න දෙක දෙකෙන් බෙදෙනවා එකයි කීයද ඉතුරු බිඳුවයි එක දෙකෙන් බෙදෙනවා බිඳුවයි ඉතුරු කීයද එකයි එහෙනම් දෙක කියන්නේ එකයි බිඳුවයි දෙක පාදේ මෙයාව කොටු කරගන්න දෙක කියන්නේ ඕක දෙක කියන්නේ 10 පාදයෙන් දෙක කියන්නේ එකයි බිඳුවයි දෙක පාදේ මේක ඉස්සරහට ඕනි වෙනවා ඒකයි මම මේ කියන්නේ ඊළඟ එක 3 දෙකෙන් බෙදෙනවා එකයි ඉතුරු කීයද එකයි මෙයා දෙකෙන් බෙදෙනවා බිඳුවයි ඉතුරු එකයි එහෙනම් මෙන්න මේ ටික තමයි ලියා ගන්න ඕනේ ටික. එහෙනම් මේකත් ලියා ගන්න ඉස්සරහින් 3 කියන්නේ 1 2 පාදේ. මෙයාවත් ලියා ගන්න. ලියාගත්තද? ඔව්. හරි. ඊළඟ එක 4 දෙකෙන් බෙදෙනවා. කීයද? 2යි ඉතුරු බිඳුවයි. 2 දෙකෙන් බෙදෙනවා. 1යි ඉතුරු බිඳුවයි. 1 දෙකෙන් බෙදෙනවා බිඳුවයි ඉතුරු 1යි ලියා ගන්න 4 කියන්නේ 1යි බිඳුවයි බිඳුවයි දෙක පාදේ
හරිද? තේරුණාද? ඊළඟ එක. හරි 5 දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදුවොත් කීයද? 2යි ඉතුරු කීයද? 1යි. දෙක දෙකෙන් බෙදන්න. 1යි ඉතුරු කීයද? 1යි. මෙයා එකෙන් බෙදන්න. බිංදුවයි ඉතුරු කීයද? 1යි. එහෙනම් 5 කියන්නේ sorry 2යි ඉතුරු 1යි දෙක දෙකෙන් බෙදුවම 1යි ඉතුරු බිංදුවයි. හරි? එහෙනම් එනවා මෙතන එනවා 1යි 5 සමානයි 1යි බිංදුවයි 1 දෙක පාදේ උඩු කරලා තියාගන්න. ඕනි වෙයි කොතනකදී හරි. ඊළඟ එක 6 බලන්න. 6 දෙකෙන් බෙදන්න. කීයද? 3යි ඉතුරු බිංදුවයි. දෙකෙන් බෙදන්න. 1යි ඉතුරු 1යි. දෙකෙන් බෙදන්න. බිංදුවයි ඉතුරු 1යි. එහෙනම් 1යි බිංදුවයි කවුද? දෙක පාදයට 6. ඔන්න යා. තේරුණාද? තේරුණාද පුතේ? හරිද? මං කරා. හරි. මේ ටික වෙනම පැත්තකින් ලියාගත්තත් කමක් නැහැ. අපි මේ ටික පාවිච්චි කරනවා සංඛ්‍යා එකතු කිරීමට. මේ තරම් දුරට එන්නේ නැහැ. මෙතෙන් එනකම් විතර එනවා ඔයාලා. හරි? මේ ටික අපි පාවිච්චි කරනවා මොනවටද? ද්විමය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීමට. වෙනම අයිනකින් ලියලා තියාගන්න. අපි ඒක ඊළඟ කොටසේදී පැහැදිලිව කතා කරමු. ද්විමය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන්. හරිද? ඒතර අද මම දැනට උගන්වන විෂය කරුණු ටික ඔච්චරයි. දැන් තියෙන්නේ අභ්‍යාස කරන්න. අපි අභ්‍යාස ටික ඉස්සරහට කරගෙන යමු එහෙනම්. හරි? හරි. එහෙනම් අපි ඊළඟ කොටසේදී කතා කරමු ද්විමය සංඛ්‍යා එකතු කිරීම.